හරි. ආයුබෝවන් පුතේ. එහෙනම් ඔයාලා අද අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ 2025 ඔයාලගේ ස්පීඩ් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට අදාළව අපි පවත්වගෙන යන නැත්නම් ගෙනුම් කරන විෂය පවත්වීමේ වැඩසටහනට සමගාමීව පවත්වගෙන යන MCQ daily MCQ ප්‍රෝග්‍රෑම් එකේ දෙවනි ප්‍රශ්න පත්‍රයට අදාළව පිළිතුරු සාකච්ඡා කරන්න. එතකොට නිරන්තරයෙන් ඔයාලත් එක්ක කතා කරන කාරණාවක් තමයි මේකට ඔයාලගේ යාළුවෝ එහෙම ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් සම්පූර්ණයෙන් නොමිලේ පවත්වාගෙන යන වැඩසටහන. එතකොට සම්බන්ධ වෙන්න අවශ්‍ය කට්ටිය මගේ ෆෝන් නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒ වීඩියෝ මේ මගේ නම්බර් එක දාලා තියෙනවා. එහෙම නැත්නම් අදාළ WhatsApp group එකේ link එක දාලා තියෙනවා. ඒ හරහා මේ වැඩසටහනත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? හරි. එහෙමනම් බලමු ප්‍රශ්න පේපර් අංක 2ට අදාළව පිළිතුරු සාකච්ඡා කරමු. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නය. වගකීමක ලක්ෂණයක් නොවන්නේ. හරි. වගකීමක ලක්ෂණයක් නොවන්නේ අපි ඉස්සෙල්ලාම වගකීමක ලක්ෂණ තුන කතා කරමුකෝ. වගකීමක් ගත්තහම ලක්ෂණ කීයක් තියෙනවද? ලක්ෂණ තුනක් තියෙනවා. වගකීමක් ගත්තොත් ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබීම වෙන පළවෙනි ලක්ෂණය. වගකීමක් විදිහට අඳුරගන්න නම් ඒක අතීතයේ වෙච්ච සිදුවීමක් හින්දා හටගෙන තියෙනවා. දෙවෙනි ලක්ෂණය තමයි පුතේ ව්‍යාපාරයට වර්තමාන බැඳීමක් පැවතීම. දෙවෙනි ලක්ෂණය ව්‍යාපාරයට වර්තමානයේ ව්‍යාපාරය බැඳිලා ඉන්නවා මේ වගකීම නිරාකරණය කරන්න. තුන්වෙනි එක තමයි අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් පිටතට ගලා යන වගකීමක් නම් මේ කියන ලක්ෂණ තුන තියෙන්න ඕන. පළවෙනි එක තමයි අතීතයේ සිද්ධ වෙලා තියෙන්න ඕන. දෙවෙනි එක ව්‍යාපාරයට වර්තමාන බැඳීමක් තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි පුතේ මේ වගකීම නිරාකරණය කරනකොට අනාගතයේ දවසක අපේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන සම්පත් එළියට ගලාගෙන යාමේ සම්භාව්‍යතාවයක් තියෙනවා. එතකොට මේ වගේ ලක්ෂණ ටිකක් තමයි තියෙන්නේ. බලමු. පළවෙනි එක අපෙන් අහන්නේ ලක්ෂණයක් වන්නේ නෙමෙයි නොවන්නේ මොකද්ද කියන එක. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත හටගෙන තිබීම. මෙන්න පළවෙනි එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත හටගෙන තිබීම. එහෙනම් ඒක තියෙනවා. ඒක හරි පුතේ. දෙවැනි එක පියවීමේදී ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලා යන. මේ වගකීම නිරාකරණය කරනකොට ආර්ථික ප්‍රතිලාභ අනිවාර්යයෙන්ම ව්‍යාපාරයෙන් එළියට ගලාගෙන යනවා. තුන්වෙනි එක අනාගත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලාගෙන යාමේ හැකියාව. අනාගත සිදුවීමක ප්‍රතිඵලයක් හින්දාද පුතේ මේ ආර්ථික ප්‍රතිලාභ එළියට ගලාගෙන යන්න පුළුවන් හැකියාව තියෙන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් හින්දා. එහෙම කතාවක් මම මේක කියලා නෑනේ. අනාගතයේ වෙන්න තියෙන සිදුවීමක ප්‍රතිඵලයක් හින්දා ආර්ථික ප්‍රතිලාභ එළියට ගලාගෙන යන ස්ථිතියක් නෑ. එහෙනම් අපිට නොවන්නේ විදිහට ඒ උත්තරේ වැරදි පුතේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පිළිතුරු අංක 3 අනාගත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලා යාමේ හැකියාව. හරි. දෙවැනි එක තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට බලපෑ හැකි ගනුදෙනුව කුමක්ද? දෙවැනි එක තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ හිමිකම වෙනස් වෙන්න බලපාන්න පුළුවන් ගනුදෙනුව මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. පුතේ තනි පුද්ගල ව්‍යාපාරයක නැත්තම් කේවල ස්වාමී ව්‍යාපාරයක අයිතිකාරයාගේ හිමිකමට
බලපාන ගනුදෙනු වර්ග ප්‍රධාන වශයෙන් කීයක් තියෙනවද? 4යි. හිමිකමට බලපාන ගනුදෙනු වර්ග 4යි. මේ හතරෙන් දෙකක් කරන්නේ අයිතිකාරයා. මේ හතරෙන් දෙකක් කරන්නේ අයිතිකාරයා. ඒ තමයි ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය. ව්‍යාපාරයේ වැඩිහින්ද අයිතිකාරයාගේ හිමිකමට බලපෑම් ඇති කරන ගනුදෙනු වර්ග දෙකයි. ඒ තමයි පුතේ ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම්. එතකොට මෙයාලාන්නේ අයිතිකාරයාගේ හිමිකමට බලපෑම් කරන ගනුදෙනු අනුපාත කියලානේ. මෙන්න මේ හතරෙන් එකක් තිබුණොත් අපිට හිමිකමට බලපෑමක් කරනවා කියලා උත්තරේ ගන්න පුළුවන්. බලමු පළවෙනි එක අමුද්‍රව්‍ය ණයට ගැනීම. ඉතින් අමුද්‍රව්‍ය ණයට ගත්තොත් මොකද වෙන්නේ? ව්‍යාපාරය ඇතුළට තොගයක් කෙනා වත්කම් වැඩි වෙනවා. ණයට ගන්න හින්දා ණය හිමියෝ කියන වෙළඳ ගෙවිය යුතු දෑ කියන වගකීම වැඩි වෙනවා. එහෙනම් මේ උත්තරේ ගන්න බෑ. දෙවෙනි එක යන්ත්‍ර සූත්‍ර ණයට ගන්නවා. යන්ත්‍රයක් ණයට ගන්නකොට මොකද වෙන්නේ? යන්ත්‍රයක් ණයට ගන්නකොට පුතේ යන්ත්‍ර වැඩි වෙනවා. යන්ත්‍ර වැඩි වෙනවා. යන්ත්‍ර කියන්නේ වත්කමක්. යන්ත්‍ර ණය වැඩි වෙනවා. යන්ත්‍ර ණය තමයි වැඩි වෙන්නේ. මේ ණය හිමියෝ එහෙම වැඩි වෙන්නේ නැහැ. මේ යන්ත්‍රයක් ණයට ගත්තා කියලා වැඩි වෙන්නේ පුතේ යන්ත්‍ර ණය. මොකද ණය හිමියෝගෙන් තමයි වෙළඳ ගෙවිය යුතු දෑ විදියට අපි හඳුනගන්නේ. වෙළඳ භාණ්ඩ අපි ණයට ගන්නකොට වෙළඳ භාණ්ඩ අපි ණයට ගන්නකොට ඇති වෙන ණය තමයි මේ වෙළඳ ගෙවිය යුතු දෑ විදියට හඳුනගන්නේ. මේ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් අපි ගන්නේ නැවත විකිණීමේ පරමාර්ථයකින් නෙමෙයි ව්‍යාපාරය පාවිච්චි කරා. ව්‍යාපාරය පාවිච්චි කරන්න නම් ගන්න ඒක වෙළඳ තොගයක් නෙමෙයි. ඒක පරිභෝජනය සඳහා ගන්න වත්කම. එතකොට මේ වගේ වත්කමක් ගන්න ඕන ණයට ඒ වත්කමේ නමින් තමයි පුතේ ණය හිමිය ඇති. යන්ත්‍ර ණය අපි ඉඩමක් ණයට ගත්තොත් ඉඩම් ණය. අපි ගොඩනැගිල්ලක් ණයට ගත්තොත් ගොඩනැගිලි ණය. ඔන්න ඔය ආකාරය. එහෙනම් ඒකත් වැරදි. මොකද මේක හිමිකමට බලපාන්නේ නෑ වත්කම සහ වගකීම්. ණය හිමියන් සඳහා මුදල් ගෙවීම. ණය හිමියන් සඳහා මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවනකොට මොකද්ද වෙන්නේ? මුදල් අඩු වෙනවා. ණය හිමියොත් අඩු වෙනවා. වත්කම් සහ වගකීම් වලට බලපාන්නේ. එහෙනම් ඒකත් ගන්න බෑ. ඊගාව එක ණයගැතියන්ගේ මුදල් ලැබීම. ණයගැතියෙක් අපිට සල්ලි ගෙනත් දෙනකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් ශේෂය වැඩි වෙලා අර ණයගැතියාගේ ණයගැතිභාවය අඩු වෙනවා. මුදල් කියන්නේත් වත්කමක්, ණයගැතියෝ කියන්නේත් වත්කමක්. එහෙනම් ඒකත් හිමිකමට බලපාන්නේ නැහැ. ඊගාව ගනුදෙනුව බලන්න. නිමි භාණ්ඩ අලාභ සහිතව විකුණනවා. මෙන්න අපි ව්‍යාපාරයේ විකුණන්න ගෙන තියෙන තොගයක් අලාභ සහිතව විකුණනවා. පුතේ සාමාන්‍ය විකුණුම් වලදී ව්‍යාපාරයේ තොගය අඩු වෙලා ණයට විකුණනොත් ණයගැතියෝ වැඩි වෙනවා. මේ දෙක අතර වෙනස අපි ලාභයේ විදියට හඳුනගන්න. මෙතනත් විකිණීමක් තමයි වෙලා තියෙන්නේ. හැබැයි ගත්ත ගානට වඩා අඩුවේ. ගත්ත ගානට වඩා අඩුවෙන් අපි නිකන් හිතමුකෝ අලාභ සහිත විකුණනකොට රුපියල් 10000ක තොගයක් 8000කට විකුණනවා කියලා. 10000ක තොගයක් 8000කට විකුණනවා. එතකොට ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා. ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා පුතේ 10000. තොගය අඩු වෙනවා 10000ට. විකුණන්නේ 8000කට හින්දා සල්ලි වලට විකුණනවා කියලා හිතමුකෝ. මුදල් වැඩි වෙනවා 8000. 10000ක එකක් 8000කට විකුණනහම කීයක් අපිට ලාභයිද? 2000ක් ලාභයි. මේ 2000න් අයිතිකාරයාගේ හිමිකම මොනවා වෙනවද? අයිතිකාරයාගේ හිමිකම අඩු වෙනවා. එහෙනම් මෙන්න හිමිකමට බලපාන ගනුදෙනුවක් හම්බුණා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ පිළිතුරු අංක 5. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ පිළිතුරු අංක 5. බලන්න තුන්වෙනි ප්‍රශ්නය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් ඍණ 1000යි වගකීම් ඍණ 4000යි හිමිකම ඍණ 6000යි. ඉහත ගනුදෙනුව කුමක්? අපි ඒක ලියාගෙන ඉන්න මොකද වෙලා තියෙන්නේ? වත්කම් අඩු වෙලා කීයකින්ද? 10000කින්. වත්කම් සමානයි
වගකීම් ධන හිමිකම්. වත්කම් අඩු වෙලා 10000කින් වගකීම් අඩු වෙලා 4000කින් හිමිකම අඩු වෙලා 6000කින්. පුතේ හිමිකම අඩු වෙනවා නම් අනිවාර්යයෙන්ම හිමිකම අඩු වෙන්න ඕන. හොඳට මතක තියාගන්න. හිමිකම අඩු වෙනවා නම් අඩු වෙන්න ඕන ගැලිලි කිරීමක් හින්දා හරි වියදම් දැරීමක් හින්දා හරි. හිමිකම අඩු වෙනවා නම් අඩු වෙන්නේ ගැලිලි සහ වියදම් හින්දා. එහෙනම් අපි බලමු මේ වගේ මොකක් හරි මේ විදිහට ගැළපෙන අපි ගනුදෙනුවක් අපිට හම්බෙයිද කියලා. පළවෙනි එක විදුලි ගාස්තු ගෙවීම 6000යි. විදුලි ගාස්තු 6000ක් ගෙවුවාම මුදල් අඩු වෙනවා වත්කම් පැත්තේ 6000කින් අයිතිකාරයෙක් හිමිකම අඩු වෙනවා 6000කින්. අපිට වෙන්න ඕනි පුතේ මේක. හැබැයි මේ ගනුදෙනුවෙන් වෙලා තියෙන්නේ මේක. එහෙනම් පළවෙනි උත්තරය වැරදි නේද? පළවෙනි උත්තරේ වැරදි නම් අපි ඒක මකා ගමු. දෙවැනි එක බලන්න. දෙවැනි එකේ කියනවා පසුගිය මාසයේ වැටුප් ගෙවීම රුපියල් 4000යි. පසුගිය මාසයේ වැටුප් ගෙවනවා නම් පුතේ මේ මාසෙට අදාළ වැටුපක් නෙමෙයි අපි උපචිත පදනමට අනුව ගිණුම් හදනකොට මාසයට අදාළ වියදම තමයි මාසය තුලදී හඳුනගන්නේ. මාසයට අදාළ වියදම තමයි මාසය තුලදී හඳුනගන්නේ. එතකොට වැටුප් ගෙවනකොට මුදල් අඩු වෙනවා රුපියල් 4000කින් වත්කම් පැත්තේ. වැටුප වියදමක් වුණාට ගිය මාසේ වැටුප මේ මාසේ ගෙවනකොට අපි ගිය මාසෙදි මේ වැටුප ගෙවිය යුතු වැටුප් විදිහට හඳුනගෙන තියෙනවා. එහෙනම් ඒ ගෙවිය යුතු වැටුප තමයි අපි මේ මාසෙදි ගෙවන්නේ. එතකොට පුතේ ගෙවිය යුතු වැටුප් කියන්නේ වගකීමක්. ඒ වගකීම තමයි අඩු වෙන්නේ. හිමිකමට එහෙම බලපාන්නේ නැහැ. ගෙවිය යුතු වැටුප් කියන්නේ වගකීම. මෙන්න දෙවෙනි ගනුදෙනුව ගිණුම්ගත කරාම මෙහෙමයි එන්නේ. අපිට මේක නෙමෙයි ඕනේ පුතේ මෙන්න මේ උඩ තියෙන විදිහට තමයි වැඩේ වෙන්න ඕනේ. එහෙනම් දෙවෙනි එකත් වැරදි. දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එක බලන්න. රුපියල් 10000ක තොගයක් ණයට විකුණනවා. රුපියල් 10000ක තොගයක් ණයට විකුණනවා. මේකේ පිරිවැය කීයද විකුණුම් වටිනාකම කීයද කිසිම දෙයක් අපිට කියලා නැහැ. 10000ක තොගයක් විකුණුවොත් තොගේ විකුණුම් වටිනාකම දීලා තියෙන හින්දා ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවා. විකුණුම් කියන්නේ ආදායමක්. ඒ හින්දා හිමිකම වැඩි වෙනවා 10000ක්. විකුණුම් ආදායම් කියලා. පිරිවැය දීලා නැති හින්දා තමයි අපිට ලාභය ගන්න බැහැ. පිරිවැය දීලා නැති හින්දා අපිට කෙලින්ම ලාභය ගන්න බැහැ. නිකම්ම විකුණුම් සටහන් කරනවා. එතකොට ඒ උත්තරෙත් වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. ඊගාව එක බලන්න පිළිතුරු අංක 4 ණය හිමියන්ට 6000ක් ගෙවීමේදී 4000ක වට්ටමක් ලැබී. ණය හිමියන්ට අපි 6000ක් ගෙවලා 4000ක වට්ටමක් දීලා. ඒ කියන්නේ පුතේ මුදල් අඩු වෙන්නේ කීයකින්ද? ගෙවන්නේ 6000යිනේ. වත්කම් අඩු වෙනම 6000කින්. ණය හිමිය 4000ක වට්ටමක් දුන්නා කියන්නේ 6000ක් ගෙවනකොට ණය හිමියගේ වටිනාකම කීයද? 6000යි 4000යි 10000යි. එහෙනම් ණය හිමිය අඩු වෙනවා 10000ක්. 10000ක ණය හිමියෙකුට 4000කින් නම් අපි ගෙවන්න ඕනි. අපිට පුතේ 4000ක් ලාභ. 6000 10000ක ණය හිමියෙකුට 6000යි නම් ගෙවන්න ඕනි. අපිට 1000ක් ලාභයි. ඒ හින්දා හිමිකම වැඩි කරනවා අද වට්ටම් කියලා. උත්තරේ හරිද? නෑ ඒකත් වැරදිනේ. වෙන්න ඕනි මේක මේ ගනුදෙනුව සටහන් කරාම මෙහෙමයි කියන්නේ. එහෙනම් ඒකත් වැරදි. අපි යමු ඊගාව එක බලන්න. රුපියල් 4000ක ණය හිමියන් නිදහස් කිරීමට රුපියල් 10000ක තොගයක් පැවරීම. මෙන්න 4000ක ණය හිමියෙක්ට 10000ක තොගයක් දීලා තමයි එයාගේ ණයෙන් නිදහස් වෙන්නේ. ඔය සමහර වෙලාවට ණය අපි නියමිත කාලවකවානු වලදී ගෙවුවේ නැති වුණාම ඕගොල්ලෝ දන්නවා පුතේ අර පාලන ගිණුම් පාඩම් වලදී අපි කියලා දෙන්නේ පමා පොලියක් කියලා අය කරනවා කියලා. ඒ වගේ පමා පොලියක් අය කරලා තිබුණොත් අපි ණය වෙලා තියෙන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ගෙවන්න ඕනේ ඒ ණයෙන් නිදහස් වෙන්න. මේකත් නිකන් ඒ වගේ අවස්ථාවක්. හැබැයි ටිකක් අසාමාන්‍ය අවස්ථාවක් පුතේ. මොකද 4000ක ණය හිමියෙක් ගෙවන්න 10000ක් ගෙවනවා කියන්නේ ටිකක් ඒක අසාමාන්‍ය අවස්ථාවක්. ඒ ගැන වැඩි හිතන්න එපා. දැන් පුතේ 10000ක තොගයක් වවරනවා කියන්නේ වත්කම් පැත්තේ තොගේ අඩු වෙනවා 10000. ණය හිමියන්ගේ වටිනාකම කීයද? 4000යිනේ. ඒ කියන්නේ මෙයාගේ ණය 4000කින් අඩු වෙනවා. යකෝ 10000ක 4000ක ණය හිමියෙක්ට
10,000ක තොගයක් පවර්ම දෙනවා කියන්නේ. ව්‍යාපාරයේ වැඩියෙන් 6,000ක් ගෙවලානේ. ඒක ව්‍යාපාරයට අලාභයි. එහෙනම් හිමිකම අඩු වෙනවා 6,000. එහෙනම් බලන්න ඒකේ කියලා දින විදිහට උත්තරේ අපිට ගන්න වෙන්නේ කීයද? පිළිතුරු අංක 5. අන්තිම එක හරිනේ. තුන්වෙනි එකට පිළිතුරු අංක 5. හරි. ඊගාවේ කියන්නේ මොකද්ද? මුදලට වත්කමක් මිලට ගන්න පිට. දැන් අපිට වත්කම් පැත්තේ තියෙනවනේ ගොඩක් ಜಾති. ඕනනම් අපි ගමු මෙන්න මෙහෙම. මුදලට වත්කමක් මිලට ගන්නවා. වත්කමක් තොගය මුදලට අත්පිට මුදලට තොගයක් මිලට ගන්නවා. අත්පිට මුදලට තොගයක් මිලට ගන්නවා. එතකොට මොකද වෙන්නේ පුතේ? මුදල් අඩු වෙලා ඒ වෙනුවෙන් තොගය වැඩි වෙනවා. මුදල් අඩු වෙලා තොගය වැඩි වෙනවා. දෙකම මොනවාද? දෙකම වත්කම්. එතකොට අත්පිට මුදලට තොගයක් මිලට ගත්තොත් නැත්නම් මුදලට ඕනම වත්කමක් මිලට ගත්තොත් වෙන්නේ මොකද්ද? වත්කම් අඩුවීම සහ වත්කම් වැඩිවීම. බලන්න මේ වගේ උත්තරයක් තියෙනවද කියලා. පළවෙනි එකේ වත්කම් හා ස්කන්ධය වැඩි වේ. ස්කන්ධය කියන්නේ හිමිකම. වැරදි. වත්කම් හා වගකීම් වැඩි වේ. වැරදි. වත්කම් වැඩි වී වගකීම් අඩු වේ තුන්වෙනි එක. ඒ උත්තරෙත් වැරදි. වත්කම් අඩු වී වත්කම් වැඩි වේ. තියෙනවා නේද? වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වෙනවා. එහෙනම් හතරවෙනි එකට උත්තරේ ගන්න වෙන්නේ පිළිතුරු අංක 7. උරක් නිකම් ලියාගමු. අපිට පළවෙනි එකට උත්තරය ආවේ කීයද? පළවෙනි එක 2 3 4 5. පළවෙනි එකට උත්තරය ආවේ පිළිතුරු අංක 3. දෙවෙනි එකට උත්තරය ආවේ පිළිතුරු අංක 5. තුන්වෙනි එකට උත්තරය ආවේ පිළිතුරු අංක 5. හතරවෙනි එකට උත්තරය ආවේ පිළිතුරු අංක 4. අවසාන ප්‍රශ්නය බලන්න. සමාගමක් විසින් ලබාගත් ණය සඳහා උපචිත වූ පොලිය ගිණුම්ගත කිරීම මගින් පුතේ සමාගමක් හරි ඕනම ව්‍යාපාරයක් ගත්ත ණයකට පොලිය ගෙවනවා. ඕනම ව්‍යාපාරයක් ණයක් ගත්තොත් ඒ වෙනුවෙන් පොලියක් ගෙවනවා. මේ පොලිය උපචිත වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ පොලිය පුතේ අපි කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට ගෙවන්න ඕනිනේ. අපි හිතමුකෝ අවුරුද්දෙන් අවුරුද්දට පොලිය ගෙවන්න ඕනි කියලා. මොකක් හරි වෙලා ඒ අදාළ අවුරුද්දේ පොලිය අදාළ අවුරුද්ද තුල ගෙවා ගන්න බැරි වුණොත් අපිට ඒ පොලිය ගිණුම්ගත කරන්න වෙන්නේ උපචිත පොලියක් විදිහට. එහෙම නැත්නම් ගෙවිය යුතු පොලියක් විදිහට. මේ ගෙවිය යුතු පොලිය කියන්නේ මේ උපචිත පදනමෙන් කියනවා මුදලින් ගෙව්වත් නැතත් කාලච්ඡේදයට අදාළ වියදම් හඳුනගන්න. දැන් පොලිය ගෙවලනේ හැබැයි කාලච්ඡේදයට අදාළයි. එහෙනම් පුතේ කාලච්ඡේදයට අදාළ හින්දා පොලී වියදම් කියන එක මොනවා වෙනවද? වැඩි වෙනවා. මුදලින් ගෙව්වද නැත්ද කියන එක බලන්නේ කාලච්ඡේදයට අදාළයි. ඒ හින්දා පොලී වියදම වැඩි වෙනවා. ඊට පස්සේ කියනවා ගෙවලා නැන්නේ පුතේ කාලච්ඡේදයට අදාළ වුණාට ගෙවලානේ. හැබැයි මේ පොලිය අපි කවදා හරි දවසක ගෙවන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ගෙවිය යුතු පොලී වියදම් කියලා જાතියක් ඇති වෙනවා. මේ ගෙවිය යුතු පොලී වියදමුත් මොනවා වෙනවද? මේ ගෙවිය යුතු පොලී වියදමුත් වැඩි වෙනවා. පුතේ පොලී වියදම් කියලා කියන්නේ වියදමක්. ගෙවිය යුතු පොලී වියදම් කියලා කියන්නේ වගකීමක්. එතකොට අපි මෙයාලා අහන්නේ මේක ගිණුම් කරන සමීකරණයත් එක්ක සම්බන්ධ කරලානේ. පුතේ වියදම් වලින් අනිවාර්යයෙන්ම හිමිකම වියදම් වැඩි වෙනකොට මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙනම් මේකේ බලපෑම මත හිමිකම මොනවා වෙනවද? අඩු වෙනවා. වියදම් වැඩි වෙනකොට හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වේ සහ වගකීම් වැඩි වේ. බලන්න මේ වගේ උත්තරයක් තියෙනවද කියලා. හිමිකම අඩු වන අතර වත්කම් වැඩි වේ. පළවෙනි උත්තරය ඒක වැරදි. හිමිකම හා වත්කම් යන දෙකම වැඩි වේ. උත්තරෙත් වැරදි. හිමිකම අඩු වන අතර වගකීම් වැඩි වේ. අන්න ප්‍රශ්න අංක 5ට උත්තරේ එනවා පුතේ පිළිතුරු අංක 3. හරිද? හරි. මම එනම් විශ්වාස කරනවා
ඔයාලට මේකට අදාළ ඒ කියන්නේ පේපර් අංක දෙකට අදාළව ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කිරීම පැහැදිලි වුණා කියලා. එහෙමනම් පුතේ තවත් දවසක අපි ඒ කියන්නේ හෙට දවසේදී අපි හම්බෙමු පේපර් නම්බර් 3 වල ආන්සර් ඩිස්කෂන් එකත් එක්ක. එහෙනම් අයබෝවන්.